ඇත්තටම අද අපගේ මේ ගැඹුරු ගවේෂණය ආරම්භ කරන්න කලින් මට හිතුණා පොඩි කාරණයක් ගැන මතක් කරන්න. මොකක්ද ඒ කාරණය? මේකයි අපේ ශරීරයේ දුවන රුධිරයේ තියෙන යකඩ අර අපේ අස්තිවල තියෙන කැල්සියම් එතකොට මේ මොහොතේ අපි ආශ්වාස කරන ඔක්සිජන් මේ කිසිවක් පෘථුවියේ හැදුණු දේවල් නෙවෙයි. ඔව් ඒක ඇත්තටම හිතා ගන්නත් අමාරු දෙයක් නේද? හරියටම හරි. මේ හැම දෙයක්ම නිර්මාණය වුණේ මීට වසර බිලියන ගණනකට කලින් අති විශාල තාරකයව ප්‍රචණ්ඩකාරී විදිහට පුපුරා ගිය අඳුරු අභ්‍යවකාශයේ ඈත කෙළවරක. ඒ කියන්නේ සරලවම කිව්වොත් අපේ මේ සිරුර ඇතුලේ තියෙන්නේ වසර බිලියන ගණනක් පැරණි තරුවල අලු. අන්න ඒකයි. ඉතින් අද අපි සූදානම් වෙන්නේ අපේ මූලාශ්‍රවලට අනුව අන්නේ විස්මිත කතාවේ මුලටම යන්න කිසිම දෙයක් නොතිබුණු හිස් බවකින් පටන්ගත්තු මේ විශ්වය කොහොමද පරිණාමය වුණේ කියන එක ගැන. ඊටමත් හොඳ මාතෘකාවක්. අපි වසර බිලියන 13.8කට පෙර කාලය ගැන කතා කළොත් අද මේ මුළු මහත් විශ්වයේම තියෙන සෑම ජල බිඳක්ම සෑම ගැලැක්සියක්ම එකම එක කුඩා ලක්ෂයකට සම්පීඩනය වෙලා තිබුණා. අම්මෝ ඒක හිතා ගන්නත් බැරි තරම් ඝනත්වයක් සහ උෂ්ණත්වයක් නේ. ඔව් අපි දන්නා භෞතික විද්‍යාවේ නීති පවා ඒ තත්ත්වය තුළ සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා කියලා තමයි මූලාශ්‍රවල තියෙන්නේ. ඒකේ තමයි භෞතික විද්‍යාවේ සීමාවන් අවසන් වෙන තැන. අපි සාමාන්‍යයෙන් යම් දෙයක් ගැන හිතද්දී ඊට පැහැදිලි හැඩයක් තියෙනවා කියලා හිතන්න පුරුදු වෙලා ඉන්නවනේ. පැහැදිලි ආරම්භයක් හරි සීමාවක් හරි. ඔව්. නමුත් මේ සිංගියුලරිටි හෙවත් අනන්ත ලක්ෂය කියන්නේ අපේ මනසට ග්‍රහණය කරගන්න බැරි තරමේ සංකීර්ණ තත්ත්වයක්. ඒ කියන්නේ බිග් බෑන් එක එමත් නැත්නම් මහා පිපිරුම සිද්ධ වෙන තැන. හරියටම හරි. මෙතනදී පැහැදිලි කරගත්ත යුතු ඊටාම වැදගත් කාරණයක් තියෙනවා. ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ මේ මහා පිපිරුම කියන්නේ හරියට හිස් කාමරයක් ඇතුලේ අත් බෝම්බයක් පුපුරනවා වගේ දෙයක් කියලා. ඇත්තටම මගේ මනසට එන පළමු චිත්‍රයත් ඒකම තමයි. යම්කිසි පවතින අවකාශයක් ඇතුලේ වෙන විශාල පිපිරීමක් විදියටයි. ඔන්න එතන තමයි නිවැරදි කිරීම විය යුත්තේ. මේක අවකාශයක් තුල සිද්ධ වෙච්ච පිපිරුමක් නෙවෙයි. මේක අවකාශයේම අතිශය වේගවත් ප්‍රසාරණීය වීම. පොඩකින ඒ කියන්නේ අවකාශය කියන දේම අලුතින් නිර්මාණය වෙමින් වේගෙන් විශාල වෙන්න පටන් ගත්තා. ඔව්. මේ ප්‍රසාරණීය වීම කොතරම් වේගවත්ද කිව්වොත් තත්පරයකින් ඊටාමත්ම කුඩා කොටසක් ඇතුළත මේ විශ්වය ආලෝකයේ වේගයටත් වඩා වැඩි වේගයකින් ප්‍රසාරණය වුණා. මට මෙතනදී පොඩි පරස්පරයක් පේනවා. අයින්ස්ටයින්ගේ න්‍යායයන්ට අනුව කිසිම දෙයකට ආලෝකීය වේගය ඉක්මවා යන්න බැහැ නේද? ඊටාමත් හොඳ ප්‍රශ්නයක්. මෙහිදී තේරුම් ගන්න ඕන ප්‍රධාන කාරණය තමයි අවකාශය තුල ගමන් කරන කිසිම වස්තුවකට ආලෝකීය වේගය ඉක්මවා යන්න බැහැ කියන එක සත්‍ය. එහෙනම් කොහොමද ආලෝකයට වඩා වේගයෙන් ප්‍රසාරණය වෙන්නේ? මෙතනදී ප්‍රසාරණය වෙන්නේ වස්තුන් නෙවෙයි අවකාශය කියන රෙදි කඩමයි. අවකාශයේම ඇදීමකට ලක් වෙනකොට ඒකට ආලෝකීය වේගය කියන සීමාව අදාළ වෙන්නේ නැහැ. පැහැදිලි. ඒ කියන්නේ අර වේදිකාව මත ඉන්න නළුවන්ට දුවන්න පුළුවන් උපරිම වේගයක් තිබුණට වේදිකාවම විශාල වෙන වේගයට ඒ නීතිය අදාළ නෑ වගේ වැඩක්. මාරම ලස්සන උපමාවක්. හරියට මේ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට අතිශය වේගෙන් ප්‍රසාරණය වෙන විශ්වයට ඊළඟට මොකද වෙන්නේ? ඒක දිගටම උණුසුම්ව පැවතුනාද? මුලින්ම මේ විශ්වය හුදෙත් ශක්තියෙන් පමණක් පිරුණු අතිශය උණුසුම් තත්ත්වයක තමයි පැවතුනේ. හැබැයි ඊට පස්සේ ඊටාම තීරණාත්මක අවධියක් ආරම්භ වෙනවා. ඒ මොකක්ද? ඒ තමයි විශ්වයේ සිසිල් වීම ක්‍රියාවලිය. මේ වේගවත් ප්‍රසාරණයත් එක්කම විශ්වයේ උෂ්ණත්වය ක්‍රමයෙන් අඩු වෙන්න පටන් ගන්නවා. අර උතුරන වතුර එකක් වාෂ්ප වෙලා යද්දි සිසිල් වෙනවා වගේද? ඔව්. උෂ්ණත්වය අඩු වෙද්දී අර තිබුණු අතිමහත් ශක්තිය ඝනීභවනය වෙලා පදාර්ථයේ පළමු ගොඩනගුම් කොටස් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ ශක්තියෙන් පදාර්ථය හැදෙනවා. අනිවාර්යයෙන්ම අයින්ස්ටයින්ගේ අර E=mc² සමීකරණය ප්‍රායෝගිකව සිද්ධ වෙන අවස්ථාව මේකයි. ශක්තිය ස්කන්ධයක් සහිත පදාර්ථය බවට හැරෙනවා. මට මේක මැවි පෙනෙන්නේ හරියට අතිශය උණුසුම් වාෂ්පයක් තියෙන පරිසරයක් වගේ. ඒ වාෂ්පය ක්‍රමෙන් සිසිල් වෙද්දී ජල බිඳිතී බවට පත් වෙනවනේ. අන්න ඒ වගේ නේද මේ අතිමහත් ශක්තිය සිසිල් වෙද්දී ප්‍රෝටෝන, නියුට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝන වගේ පදාර්ථයේ මූලික අංශු හැඩගැසෙන්න පටන් ගත්තේ. අතිශයින්ම නිවැරදි. නමුත් මේ අංශු නිර්මාණය වුණාට විශ්වය එකපාරටම පැහැදිලි තත්වයකට ආවේ නැහැ. ඒ ඇයි? අංශු හැදුනාම පේන්න ඕනේනේ. වසර ලක්ෂ 3මාරක් පමණ යනතුරු මේ මුළු විශ්වයම අතිශය අධික උෂ්ණත්වයකින් යුක්ත වුණා.
ඒක හරියට විද්‍යුත් ආරෝපිත අංශ වලින් පිරුණු දිලිසෙන මීදුමක්. ඒ කියන්නේ hot glowing fog එකක් විදිහට තමයි පැවතුනේ. අම්මෝ ඔය දිලිසෙන මීදුම කියන තත්වය අපික සාමාන්‍ය ජීවිතයේදීත් අත්දකින්න පුරුවන්නේ. කොහොමද? හරියට ඝන මීදුමක් තියෙන රාත්‍රියක වාහනයක හෙඩ්ලයිට් දැම්මම ආලෝකය කිලින් ඉස්සරහට විනිවිදගෙන යන්නේ නැහැනේ. ඔව් ඒ මීදුම අංශ වල හැපිලා මුළු ප්‍රදේශයේම එකම ආලෝක ගුලියක් වගේ දිලිසෙනවා. අන්න ඒ වගේ මුල් කාලීන විශ්වයේ ආලෝකාංශු වලටත් නිදහසේ ගමන් කරන්න බැරිව මේ ඉලෙක්ට්‍රෝනවල හැපි හිර වෙලා හිටිය නේද? හරියටම ඒ ක්‍රියාවලියම තමයි සිද්ධ වුනේ. ආලෝකයට කිසිම බාධාවකින් තොරව ගමන් කරන්න බැරි තරමට ඒක ඝනත්වයකින් යුක්ත වුණා. ඉතින් මේ මීදුම කවදා හරි තුනී වෙන්න එපයි. ඒක සිද්ධ වෙන්නේ කොහොමද? තවත් කාලය ගත වෙද්දී විශ්වය තවදුරටත් සිසිල් වෙරවානේ. මෙන්න මෙතනදී රසායනික ක්‍රියාවලියක ආරම්භය සනිටුහන් කරමින් අර මූලික අංශු එකට බැඳෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පරමාණු හැදෙනවා. ඔව්. ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන එකතු වෙලා ඉතිහාසයේ පළමු පරමාණු නිර්මාණය වෙනවා. බොහෝ දුරට මේවා හයිඩ්‍රජන් සහ හීලියම්. එතකොට අර ආරෝපිත අංශු වල තිබුණු අවහිරය නැති වෙලා යනවා ඇති. අනිවාර්යෙන්ම. ඒ බාධාව නැති වෙලා ගිහින් මීදුම පහ වෙලා යනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට ආලෝකයට නිදහසේ ගමන් කරන්න හැකියාව ලැබෙනවා. වාහ්! ඒ කියන්නේ විශ්වය සම්පූර්ණයෙන්ම පැහැදිලි වෙනවා. නමුත් අපේ මූලාශ්‍රය සඳහන් වෙන විදිහට ආලෝකයට ගමන් කරන්න පුළුවන් වුණාට පස්සේ විශ්වය සම්පූර්ණයෙන්ම අඳුර වෙනවනේ. ඔව් ඒක හරි අපෝර සිදුවීමක්. මට ඒක ටිකක් පැහැදිලි මදි. ආලෝකයට බාධාවක් නැතුව යන්න පුළුවන් නම් ඇයි විශ්වය අඳුර වෙන්නේ? සරල හේතුව තමයි ආලෝකයේ නිබදවන ප්‍රභවයන් ඒ වෙනකොට තිබුණේ නැහැ. ඒ කියන්නේ තරු තවම නිර්මාණය වෙලා තිබුණේ නැහැ. ඒ කියන්නේ ගමන් කරන්න පුරුවන් වුණාට ගමන් කරන්න ආලෝකයක් නැහැ. හරියටම හරි. විශ්වයේ තිබුණ එකම දේ අර අලුතින් නිර්මාණය වුණු හයිඩ්‍රජන් සහ හීලියම් වායු වලාකුළු පමණයි. ඒ අධීර තමයි අපි විශ්වයේ අඳුරු යුගය එහෙමත් නැත්නම් ඩාර්ක් ඒජස් කියලා හඳුන්වන්නේ. මෙන්න මෙතනද තමයි මට ඊළඟ ගැටලුව එන්නේ. මොකක්ද ගැටලුව? අපි මුලින් කතා කළා විශ්වය අතිශය වේගෙන් ප්‍රසාරණය වෙනවා කියලා. ඉතින් මේ වායු වලාකුළුත් ඒ ප්‍රසාරණයත් එක්කම ඈතට විහිදිලා ගිහින් තවත් තුනී වෙන්න නේද ඕනේ? ඔව් සාමාන්‍යයෙන් එහෙම වෙන්න ඕනේ. ඉතින් කොහොමද එහෙම ඈතට විහිදෙන වායු වලාකුළු වලින් අද අපි දකින මේ ඝන තරු සහ ග්‍රහලෝක නිර්මාණය වෙන්නේ? ඒවා එකට එකතු වෙන්න එපා. අන්න ඒ ප්‍රතිවිරෝධාතාවය තමයි මේ කතාවේ තියෙන ලස්සනම හැරවුම් ලක්ෂය. මෙතෙන්දි තමයි විශ්වයේ ශ්‍රේෂ්ඨතම මූර්ති ශිල්පියා කරලියට එන්නේ. ඒ කවුද මූර්ති ශිල්පියා? ඒ තමයි ගුරුත්වාකර්ෂණය. ප්‍රසාරණය මගින් හැම දෙයක්ම ඈතට තල්ලු කරද්දී ගුරුත්වාකර්ෂණයේ අර යෝධ වායු වලාකුළු සෙමෙන් එකට ඇද ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරා. ඒ කියන්නේ මේක එකපාරටම සිද්ධ වෙන ප්‍රචණ්ඩ කඩාවැටීමක් නෙවෙයි. නෑ ඊටාම සෙමෙන් සිද්ධ වෙන දෙයක්. මට මේක හිතාගන්න පුළුවන් හරියට මකුළු දැලක බැඳුණු පිළිබිඳු වගේ. දැල පුරාම විසිරලා තියෙන කුඩා ජල බිඳිති සෙමෙන් එකට එකතු වෙලා විශාල බිඳිති බවට පත් වෙනවා වගේ නේද? බොහොම නිවැරදි උපමාවක්. වසර මිලියන ගණනක් පුරා මේ වායු වලාකුළු ගුරුත්වාකර්ෂණය නිසා කැඩා වැටෙන්න, ඒ කියන්නේ සම්පීඩනය වෙන්න පටන් ගත්තා. යම එකතු වෙද්දී ස්කන්ධය වැඩි වෙනව නේද? ඔව් ස්කන්ධය එක තැනකට එකතු වෙද්දී ගුරුත්වාකර්ෂණ බලය තවත් වැඩි වෙනවා. එතකොට තවත් වායු අංශු ඒකට වේගයෙන් ඇදිලා එනවා. මම පොඩ්ඩක් ඒ කතාවට බාධා කරන්නම්. ගුරුත්වාකර්ෂණයෙන් මේ විදිහට වායු අංශු එකට අදිනව නම් ඇයි ඒක නතර වෙන්නේ නැතුව දිගටම ඇදිලා ගිහින් කළු කොහරයක් බවට පත් වෙන්නේ නැත්තේ? අන්න එතන තමයි තාරකාවක යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ. මේ වායු වලාකුළ කඩා වැටෙද්දී ඒකේ ඇතුළත පීඩනය සහ උෂ්ණත්වය අසීමිත විදිහට ඉහළ යනවා. උෂ්ණත්වය ඉහළ ගියාම මොකද වෙන්නේ? පීඩනය උපරිම තැනකට ආවම අර හයිඩ්‍රජන් පරමාණු එකිනෙකාගෙන් ඈත් වෙන හදන ස්වභාවය පවා පරදවලා ඊව එකිනෙක ගෙටිලා බද්ධ වෙන පටන් ගන්නවා. මේකට නේද න්‍යෂ්ටික විලයනය හෙවත් නියුක්ලියර් ෆියුෂන් කියලා කියන්නේ. හරියටම හරි. මේ විලයනයේදී අති විශාල ශක්තියක් එළියට නිකුත් වෙනවා. ඒ කියන්නේ මේක බලවේග දෙකක යුද්ධයක්. ගුරුත්වාකර්ෂණයෙන් මුළු ස්කන්ධයම ඇතුළට අදින්න හදනවා. ඒත් එක්කම ඇතුලේ සිද්ධ වෙන න්‍යෂ්ටික විලයනයෙන් විශාල ශක්තියක් එළියට තල්ලු කරනවා. ඔව්. මේ බලවේග දෙක සමතුලිත වුණාම තමයි තරුවක් ස්ථාවරව දැල්වෙන්නේ. අන්න ඒ මොහොතේදී තමයි විශ්වය පළමු තරු දැල්විලා මේ අඳුරු යුගය අවසන් වෙන්නේ. මාරයි නේද මුළු විශ්වයම ආලෝකමත් වෙනවා. හැබැයි මේ තරු නිර්මාණය වීම හුදෙක් ආලෝකයේ ලබා දීමක් පමණක් නෙවෙයි. මූලාශ්‍රයට අනුව මේ තරු අභ්‍යන්තරයේ අති විශාල රසායනීය පෙරලියක් සිද්ධ වෙනවා. ඒ මොන වගේ පෙරලියක්ද? මේවා ඇත්තරම ගිනි ගන්නා විශ්වීය කර්මාන්ත ශාලාව බවට පත් වෙනවා. කොස්මික් ෆැක්ටරිස් වගේ. ඔව්.
මහා පිපිරුමෙන් හැදුනේ හයිඩ්‍රජන් සහ හීලියම් විතරයිනේ. අපිට ජීවත් වෙන්න කාබන්, ඔක්සිජන්, නයිට්‍රජන් වගේ දේවල් ඕනේ. ඒ දේවල් හැදෙන්නේ මේ තරු ඇතුලේ කියන එක නේද ඔය කියන්නේ? අනිවාර්යෙන්ම අර අපි කතා කරපු න්‍යෂ්ටික විලයනය දිගටම සිද්ධ වෙද්දී හයිඩ්‍රජන් එකතු වෙලා හීලියම් හැදෙනවා. ඊට පස්සේ හීලියම් එකතු වෙලා කාබන්, ඉන්පසු ඔක්සිජන්, සිලිකන් එහෙම හැදෙනවා ඇති නේද? ඔව්. අවසානයේදී යකඩ දක්වා මේ මූලද්‍රව්‍ය නිර්මාණය වෙනවා. ඊට පෙර විශ්වයේ කොහෙවත් නොතිබුණු අලුත් මූලද්‍රව්‍ය මේ පුරාණ තරුවල අභ්‍යන්තරයේ තමයි ඉපදුනේ. මට මෙතනදී තවත් අභියෝගාත්මක ප්‍රශ්නයක් මතුවෙනවා. අහන්න බලන්න. දැන් ඔබ කියන විදිහට අපේ පැවැත්මට අවශ්‍ය මේ සියලුම මූලද්‍රව්‍ය නිර්මාණය වෙන්නේ තරුවක් ඇතුලේ තියෙන අතිමහත් ගුරුත්වාකර්ෂණීය සහ පීඩනය නිසානේ. ඒක හරි. ඉතින් එහෙමනම් ඒ මූලද්‍රව්‍ය තරුව ඇතුලේම හිර වෙලා තියෙන්නේපයි. කොහොමද ඒවා එළියට ආවිත් අද අපේ ශරීරවලට එකතු වෙන්නේ? අපේ පැවැත්ම සඳහා මේ දැවන්ත තරු මිය යා යුතුම වුණාද? ඒක ඊටාම ගැඹුරු ප්‍රශ්නයක්. සරල පිළිතුර තමයි ඔව්. තරුවල මරණය නැතිනම් අද අපි මෙතන නැහැ. ඒ කියන්නේ තරු පුපුරලා යන්න ඕනේ. ඔව්. තරුවක් ඇතුලේ යකඩ නිර්මාණ වෙන්න පටන් ගත්තම විශාල ගැටලුවක් මතුවෙනවා. අනෙක් මූලද්‍රව්‍ය හැදෙද්දී ශක්තිය පිට කළාට යකඩ හැදෙද්දී ඒකෙන් ශක්තිය උරා ගන්නවා. ඒ කියන්නේ අර අපි කලින් කතා කරපු තරුව පිටතට තල්ලු කරන බලය හදිසියෙම නැවතිලා යනවද? අන්න හරි. එතකොට අර සමතුලිතතාවයේ බිඳ වැටෙනවා. ගුරුත්වාකර්ෂණයට විරුද්ධව සටන් කරන්න බලයක් නැති වෙනවා. අමෝ එතකොට මොකද්ද වෙන්නේ? මුළු තරුවම ඇතුළට කඩාගෙන වැටෙනවද? ඔව්. තත්පරයකින් ඉතා කුඩා කොටසක් ඇතුළත මුළු තරුවම ගුරුත්වාකර්ෂණය නිසා ඇතුළට කඩාගෙන වැටිලා අතිවිශාල බලයකින් ආපසු පිටට පුපුරා යනවා. මේකට නේද සුපර්නෝවා පිපිරීම් ජල කියන්නේ? හරියටම හරි. මේවා මුළු ගැලැක්සියක්ව తాවකාලිකව ආලෝකමත් කරන්න පුරුවන් තරමේ අතිශය ප්‍රචණ්ඩකාරී මහා පිපිරුම්. එතකොට අර ඇතුලේ හැදුණු මූලද්‍රව්‍ය ඔක්කොම එළියට විසි වෙනවා ඇති. ඔව් ඒ විතරක් නෙවෙයි මේ පිපිරීමේ තියෙන අධික උෂ්ණත්වය නිසා යකඩ වලට වඩා බරෙන් වැඩි රත්තරන්, ප්ලැටිනම් වගේ මූලද්‍රව්‍ය පවා නිර්මාණය වෙලා විශ්වය පුරාම විසිරෙනවා. එක අතකට විනාශය තුලින්ම නව අතිවිශාල නිර්මාණයක් බිහිවීමේ අපූර්ව චක්‍රයක් මේක. මරණය කියන්නේ අවසානයක් නෙවෙයි, නව ආරම්භයකට අවශ්‍ය බීජ වැපිරීමක්. ඇත්තට මේක ඊටාම ලස්සන අදහසක්. ඉතින් මේ විදිහට සුපර්නෝවා පිපිරීම් වලින් විසිරුණු මූලද්‍රව්‍ය එකතු වී අපේ නිවහන වෙන පෘථුවියේ බිහි කළ ආකාරය දෙසට අපි දැන් කතාව මෙහෙවමු නේද? ඔව් වසර බිලියන ගණනකට පස්සේ අපේ ක්ෂීරපතේ, ඒ කියන්නේ මිල්ක්වේ ගැලැක්සියේ එක් කෙළවරක අර විසිරුණු දූවිලි සහ වායු වලාකුළක් නැවතත් කඩා වැටෙන්න පටන් ගන්නවා. ගුරුත්වාකර්ෂණය නිසාමයි නේද? පැහැදිලිවම පැරණි තරුවල අලු වලින් පිරුණු ඒ වලාකුළ සම්පීඩනය වෙලා ඒකේ කේන්ද්‍රයේ අලුත් තරුවක් උපදිනවා. ඒ තමයි අපේ සූර්යයා. ඊට පස්සේ ඒ සූර්යයා වටා භ්‍රමණය වෙමින් තිබුණු අර බර මූලද්‍රව්‍ය, දූවිලි සහ පාෂාණ කැබලි එකිනෙක ගැටිලා ග්‍රහලෝක පවුලක් නිර්මාණය වෙනවා. ඔව්. ඒ අතරින් එක කුඩා පාෂාණමය ග්‍රහලෝකයක් තමයි අපේ පෘථිවිය. නමුත් අපේ මූලාශ්‍රය පැහැදිලිවම කියනවා මේ මුල් කාලීන පෘථිවිය කේන්ද්‍රයේ ආදාබි දකින්නේ නිල් පාට සාමකාමී ලෝකයේ කිසිසේත්ම නොවේ කියලා. ඒක නම් සම්පූර්ණ ඇත්ත. ඒක නිරයක් වගේ තැනක්. වායුගෝලයක් හැටියට තිබුණේ විෂවායු, මතු පිට සම්පූර්ණයෙන්ම උතුරන ලාවා වලින් පිරුණු ගිනිකඳු, ඒ මදිවට අභ්‍යවකාශයේ නිරන්තරයෙන් දැවන්ත උල්කාපාත කඩාගෙන වැටෙනවා. ඉතින් මේ වගේ අපායක් වගේ තැනක කොහොමද ජීවයක් බිහි වෙන්නේ කියන එක ලොකු ප්‍රශ්නයක් නේද? අන්න ඒකයි. අපිට මෙතනදී රසායන විද්‍යාව තියෙනවා කියලා පැහැදිලි. නමුත් රසායන විද්‍යාව කොහොමද ජීව විද්‍යාවක් බවට පරිවර්තනය වෙන්නේ? මේක මැජික් එකක් නෙවෙයිනේ. කිසිසේත්ම මැජික් එකක් නෙවෙයි. පෘථිවිය ක්‍රමයෙන් සිසිල් වෙලා සාගර නිර්මාණය වුණාට පස්සේ ඒ පැරණි සාගර පත්ලේ අතිශය තීරණාත්මක රසායනික ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මොකද ඒ ක්‍රියාවලිය? සාගර පත්ලේ තියෙනවා ජලතාප කුහර. එහෙමත් නැත්නම් හයිඩ්‍රෝතර්මල් වෙන්ට්ස් කියලා හඳුන්වන ස්ථාන. පෘථිවිය අභ්‍යන්තරයේ තියෙන දැඩි උෂ්ණත්වය සහ ඛනිජ ලවණ මේ කුහර හරහා සාගර ජලයට නිකුත් වෙනවා. ඒ කියන්නේ නිකම් රසායනාගාරයක් වගේ. හරියටම මේ කුහර අසල තියෙන අධික උෂ්ණත්වය සහ රසායනික ශක්තිය සරල පරමාණු වලට බල කරනවා එකිනෙක බැඳි සංකීර්ණ අණුව බවට පත්වෙන්න. ඒ කියන්නේ බාහිරින් ලැබෙන අධික ශක්තියක් මගින් මේ අජීවී අණු එකිනෙක සම්බන්ධ කරලා දිගු දාමයන් නිර්මාණය කරනව නේද? ඔව්. වසර මිලියන ගණනක් පුරා මේ අන්තර්ක්‍රියා සිද්ධ වෙද්දී යම් කිසි අවස්ථාවකදී මේ සංකීර්ණ අණුක දාමයන් සුවිශේෂී රසායනික ලක්ෂණයක් අත්කර ගන්නවා. මුල් කාලීන RNA වගේ අණුගණද මේ කියන්නේ? ඔව්.
ඒ අණුවලට පුරුවන් වෙනවා අවට තියෙන තමන්ට ගැලපෙන අනෙකුත් අණු තමන් වෙත ආකර්ෂණය කරගෙන තමන්ගේම අනුරුවක් නිර්මාණය කරන්න. ඒ කියන්නේ Tamanවම පිටපත් කරගන්න, කොපි කරගන්න පුළුවන් වෙනවා. අන්න හරි. ඒක තමයි ජීවයේ ආරම්භයේ තීරණාත්මකම මොහොත. වා! අන්නේ පිම්ම තමයි පෘථිවි ඉතිහාසය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නේ. රසායනික ද්‍රව්‍ය ගොඩක් තොරතුරු පිටපත් කර හැකි පද්ධතියක් බවට පත් වෙනවා. ඔව්. ඒ හරහා තමයි ඇසට නොපෙනෙන පළමු ශුද්‍ර ජීවීන් බිහි වෙන්නේ. එතන ඉඳලා වසර බිලියන 3.8ක් පුරා ඒ තනි සෛලයේ සිට විවිධ හැඩයන්ගෙන් යුත් සංකීර්ණ ජීවීන් දක්වා මේක අඛණ්ඩව පරිණාමය වෙනවා නේද? ගොඩබිම ඇවිදින, මුහුදේ පීනන, ශාක සහ සතුන් දක්වාම මේ පරිණාමය සිද්ධ වෙනවා. මේ සමස්ත ක්‍රියාවලියම දිහා ආපසු හැරී බැලුවොත් අපිට පේන ලොකුම දේ තමයි මේක. මොකක්ද ඒ? ජීවයේ බිහිවීම කියන්නේ කොතරම් දුර්ලභ, කොතරම් සංකීර්ණ පියවර ගණනාවක ප්‍රතිඵලයක්ද කියන එක. අර මුලින්ම තිබුණු ශක්තිය අංශු බවට පත් වෙලා ඒ අංශු තරු බවට පත් වෙලා රසායනික ද්‍රව්‍ය ශක්තිය උරාගෙන ජීවීය බවට පත්වීම කියන්නේ සිතා ගන්නත් බැරි තරම් අතිශය දිග වීරචාරිකාවක්. ඉතින් මේ හැම දෙයකින්ම අවසානයේ අදහස් වෙන්නේ මොකක්ද? මේ ආඛ්‍යානයේ හුදෙක් අභ්‍යවකාශය ගැන කතා කරන ඈතින් තියෙන විද්‍යාත්මක සංකල්පයක් නෙවෙයිනේ. නෑ, කිසිසේත්ම නෑ. මේක අතිශය පුද්ගලික කාරණයක්. අපි අපේම අත දිහා බැලුවොත් ඒ අතේ තියෙන සම, රුධිරය, අස්ථි නිර්මාණය වෙලා තියෙන පරමාණු සියල්ලම මේ විශ්වීය ක්‍රියාවලියේ ඍජු ප්‍රතිඵලයක්. නියත වශයෙන්ම අපේ සිරුරේ තියෙන හැම පරමාණුවක්ම කලින් තිබුණේ අතීතයේ මියගිය තරුවක් ඇතුලේ. මෙහි සරල අදහස වෙන්නේ මේකයි. කියන්න බලන්න. මිනිසා කියන්නේ මේ අතිවිශාල විශ්වයෙන් වෙන් වෙලා ඉඳගෙන ඒ දිහා බලන බාහිර නිරීක්ෂකයෙක් නෙවෙයි. මිනිසා යනු මේ විශ්වයේම අත්‍යවශ්‍ය වෙන් කළ නොහැකි කොටසක්. වෙනත් විදිහකින් පැහැදිලි කළොත් විශ්වය විසින් බිලියන ගණනක් තිස්සේ ගැලැක්සි සහ තරු නිර්මාණය කළා විතරක් නෙවෙයි ඊටත් වඩා පුදුම සගත දෙයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ තමයි තමා දෙසම බලා ගැනීමට හැකි අපූර්ව නිරීක්ෂකයෙකු බිහි කිරීම. හරියටම හරි. මිනිසා කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි විශ්වය විසින් තමා ගැනම අවබෝධ කරගන්න නිර්මාණය කරගත් සවිඥානික කොටසක්. ඒක ඊටමත් කාව්‍යාත්මක, ඒ වගේම විද්‍යාත්මකව තහවුරු වුණ සත්‍යයක්. අපි රාත්‍රී අහසේ බියා බලද්දී ඇත්තටම සිද්ධ වෙන්නේ විශ්වය තමන්ගේම නිර්මාණයක් කරහා තමන් දිහාම ආපසු බලාගන්න එකයි. ඇත්තටම මේක මනස කම්පණය කරවන සුළු අවබෝධයක්. මහා පිපිරුමේ ඒ කුඩා ලක්ෂයේ ඉඳලා අද මේ වෙනකම් පැමිණි බිලියන 13.8ක ගමන ගැන හිතද්දී එක අවසාන සිතුවිල්ලක් මගේ හිතේ ඉතිරි වෙනවා. මොකද මේ සිතුවිල්ල? මුළු මහත් විශ්වයම මෙතරම් සංකීර්ණ ලෙස පරිණාමය වෙලා, තරු විනාශ කරලා, ග්‍රහලෝක හදලා අවසානයේ මේ සියල්ල කොහෙන් ආවද කිය තමම්ගෙන්ම ප්‍රශ්න කළ හැකි මට්ටමේ සවිඥානිකත්වයක් අද නිර්මාණය කරලා තියෙනවනම් මේ අකණ්ඩ පරිණාම ක්‍රියාවලියේ සහ සවිඥානිකත්වයේ මීළඟ අධියර කුමක් විය හැකිද? ඒක නම් ඇත්තටම උත්තර හොයන්න අමාරු විවෘත ප්‍රශ්නයක්. අදට අපි මේ ගැඹුරු ගවේෂණය මෙතනින් නතර කරනවා. ඒ ප්‍රශ්නෙට පිළිතුරු කුමක් විය හැකිද යන්න අපේ ශ්‍රාවකයන්ගේ මනසට මිතිරි කරමින් තවත් මේ වගේම විශ්මිත කතාවකින් අපි නැවත හමු වෙමු.